මේ ළඟදී අවුරුදු 16 කොල්ලෙක් ආවා. ඒ කොල්ලට මොකක් හරි ප්‍රශ්නයකට විසඳුමක් කියලා. ඉතින් කතා කරලා බැලින්න අවුරුදු 17 වෙනකොට කෙල්ල 3 දෙනෙක් එක්ක කාමරවල ඉඳලා. අවුරුදු 17යි ඉස්කෝලේ කෙල්ලෝ. බඹසරක් නැත. පිරිසිදු බවක් නැත. මං කිව්වා මිනිහෝ ගෙදරකට කෙල්ලෙක් ඉපදුනාට පස්සේ බරක් කියලා මිනිස්සු කියන්නේ මොකටද කියලා ඇහුවා. කෙල්ලෙක් බරක් වෙන්නේම පවුලකට ඒ කෙල්ලගේ පවිත්‍ර බව. ඒක නැති කළා නිරේ උපදින්නේ. දැන් කුසල් කරපන් කිව්වා. පව් කොහොම යට යන්න. මං කිව්වා ඒ කෙල්ලන්ට අනාගතේ යන කලදසා මොකක්ද ඇහුවා. දැන් ඉන්නේ උන්ගේ කටවල් හොඳ නැහනේ. ඒකොල්ල ගත් කටනවා කිව්ව එහෙම ප්‍රශ්නයක් නැහැ ස්වාමීන් වහන්සේ. ඒ කෙල්ල 3 දෙනාම දැන් වෙන කොල්ල 3 දෙනෙක් එක්ක යාළු වෙලා කිව්වා. කොහොමද සසර කෝ බඹසර කෝ පිරිසිදුකම ඕ අහනකොට 100,000 වතාවක් මේ පැවිදි වෙච්ච කොච්චර ශ්‍රේෂ්ඨද. අනාගතේ ඔයාලගේ ළමයිට කොච්චර තියෙනවද බලපෑමක්. කොච්චර අනුතරක් තියෙනවද. මේ උත්තමාවිට වැඳ හිටියොත් ඒ පිම්බලෙන් බේරේ. යම්කිසි මේ කුමාරියක් යම්කිසි තරුණ කෙල්ලෙක් විවාහ වෙනකල් බඹසර රැකලා මේ උත්තමාවිය ළඟ පහනක් තියලා පතන බැතුමන ඉටු වෙනවා. මේ උත්තමාවියගේ දැසට පේන්නේ බඹසර තියෙන කිල්ලෝ. මේ අඩවන් දෙනටින් නිත් විවර කළා මේ උත්තමාවිය බලනකොට ඇයට පේන්නේ පතිවෘතාව රකින්න ස්ත්‍රී. මේ උත්තමාවිය නිස්සංගල විවර කළා බලනකොට බඹසර තියෙන මෑණිවරු පේනවා. ඒ නිසා අද ඉඳලා මේ උත්තමාවියගේ උතුම් පවිත්‍රතාවයේ සිහි කරලා බඹසර අධිෂ්ඨාන කරගන්න. විවාහ වෙනකල් චරිතේ නරක කරගන්න එපා. අද ඉඳලා තමන්ගේ ස්වාමියාව ඉක්මවලා වෙන පිරිමි ගැන කටයුතු කරන්න එපා. අධිෂ්ඨානයක් ගන්න. මොකක් හරි පිනක් තියෙන නිසානේ මෙච්චර වෙලා හිටියේ. ඇගේ අනුභවය තියෙන නිසානේ මේ වලාකුළු මෑත්තුනේ. ඒ අනුභවය තියෙනවා. යම්කිසි කෙල්ලෙක් මේ උතුම් යසෝදරාවට වැඳ ඉන්න කෙල්ලෙකුට කොල්ලෙක් කරදරයක් කරන්න හැදුවොත් ඒ කොල්ලට එක ශාපයක් වෙනවා. ඇයි පවිත්‍ර උත්තමාවියකගේ දියණියකටයි කරදර කරන්නේ. මේ වගේ පවිත්‍ර උත්තමාවියක් ඇසුරු කරන දියණිවරුන්ට කරදර වෙන්නේ නැහැ. මේ වගේ පවිත්‍ර උත්තමාවියකට වඳින පිරිමින්ට නරක ගැහණු ලැබෙන්නේ නැහැ. ඇයි අද කාලේ පිරිමින්ට නරක කාන්තාව ලැබෙන්නේ? යසෝදරා උත්තමාවියට වැඳලා නැහැ. වන්දනා කළා නැහැ. අපිට සිල්පදයක් තියෙනවා භික්ෂුණීන්ට වඳින්න එපා කියලා. නැත්තම් 10 වතාවක් හිතෙනවා පෙරලි වඳින්න මේ උත්තමාවියට. එච්චර පවිත්‍රයි. එක්කෝ බඹසර රකින්නවා නැත්තම් ස්වාමි භක්තියෙන් යුක්තයි. කෙල්ලන් කරන නරක වල් වැඩ කවදාවත් යසෝදරාව සසරේම කල්ප අසංකේය අතර වල් වැඩ කරලා නැහැ. ඇය පවිත්‍රයි. එක ජීවිතයක ඒ වාගේ ස්වාමියා බිරිඳයි තාපසකමට ගියා. ඔක්කොම දන් දීලා වනේ හින්නකොට බඩේ කැක්කමක් හැදුණා. හරියට ලොකු බඩේ කැක්කමක් දරා ගන්න බෑ රාත්‍රී. ඊට පස්සේ මහා බෝධිසත්ව තාපසින්නාන්සේ දැන් බ්‍රහ්මචාරී දුන්න හැරේටිය වාරුවෙන් ඈ ආවම් අම්බලමකට. අම්බලමේ ලෑල්ලක් දාන තියෙන එක කෙළවරක තාපසී ඉන්නවා. කිව්වා තාපසී මං ගිහිල්ලා මේ මොනවාරි බෙහෙතක් හොයාගෙන එන්න. ඊට පස්සේ බෙහෙතක් හොයාගෙන එන්න ගියා බෝසත් තාපසතුමා. ඇවිදලා බෙහෙත හොයාගෙන එනකොට තාපසී මැරිලා. ඒ තාපසී රත්තරන් පාටයි.
ඉතින් යන මිනිස්සු මේ වැටිලා ඉන්න තාපසීන්නාන්සේ දැකලා ඔසවලා ළඟ තියාගෙන ඔඩොක්කේ තියාගෙන කාන්තාව අඬනවා. අනේ මෙච්චර රන්රුවක් පන පිටින් දකින්න බැරි වුණේ ඇයි කියලා. තාපසීන්නාන්සේ පින්වත්නි තාපසීන්නාන්සේ ඇවිල්ලා අයිනක ඉඳගෙන ඒ බංකුවේම අයිනේ ඉඳලා ගෙනාව බෙහෙත් ටික පැත්තක තියලා දානි වැළඳුවා. අඬන්නේ. මිනිස්සු ඇහුවොත් මේ ওই දෙන්නගේ මැදුම් එක වගේ කවුද මේ? ওই තාපසියා. ඔබගේ කවුද? දැන් නම් මගේ කවුරුවත් මේ කලින් බිරිඳ. ඉතින් මේ මැරිලානේ දුක නැද්ද? මේ අපිට දැක්ක ගමන් දුකයි. කිව්වා දැන් මං අඬන්නේ ඇයි? ඇයි මැරිලානේ? ඇයි දැන් වෙනත් ලෝකෙක අම්මා කෙනෙක්, වෙනත් ලෝකෙක තාත්තා කෙනෙක් හොයාගෙන ගිහිල්ලා මම මෙහි අඬද්දි වැළපෙද්දි ඇයට පේන්නේ නැහැ. සමන් අඬන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ එතන නැගිටලා ගියා. මේවා සාමාන්‍ය ලෝකෙට හිතා ගන්නවත් බෑ. සාමාන්‍ය සංසාරේ යන මිනිස්සුන්ට මේවා පේන්නේ අසාධාරණ වගේ. මේක තමයි සසර. ඔය විදිහට යශෝදරා තාපසියක් වෙලා මැරෙද්දී ළඟ ඉඳලම නාඩා ඉඳලා තියෙන මහ බෝධිසත්වෝ ජීවිත අසංකේයයක්.